වගේ පණිවිඩයක් මම හිතනවා අපි ශූන්‍ය කාලේ පාවිච්චි කරපු මල් අප්පුඩිය එක අපි පැමිණ සිටින සියලුම අය පිළිගමු. කොහොමද මතකයිද? මල් අප්පුඩි. හරි. අපි ස්තුතියි. අපි හිතනවා කුලේ මේ කලාකාරය හැටියට සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. මම පුංචි වෙලාවක් අරගෙන අපි මේ වැඩසටහනේ අරමුණු සහ අභිමතාර්ථයක් කොහොමද මේ ඉදිරියට මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන පුංචි හිතීමක් කරනවා. මොන ලස්සන තේමාවක් ලෝකයේ ලස්සන වැඩි. හැබැයි මොහොතකට හිතන්න අද වෙනදී වැඩි හිටියෝ රැකබලා ගන්නේ අපිද නැත්නම් සතරකින්ම වැඩි හිටියෝ මේ මොහොත වන විට අපිව ආරක්ෂා කරනවාද රැකබලා ගන්නවා. අපි අද මේ ජීවත් වෙන සමාජය නිර්මාණය කිරීමේ ඒ අතීත ක්‍රියාවලිය සිදු කළේ කවුරුද? ඔවුන්ට නිසි ඇගයීම සිදු වී තිබෙනවා. ඒ කියන ප්‍රශ්න ටික යමෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන ඍණාත්මක දේවල්. වැඩිහිටියෝ යම් යම් දේ මේ පරිසරයේ එහෙම නැත්නම් මේ සමාජයේ පරිහානියට දායක වුණා කියන්නේ. මේක දෝලනාත්මකයි. ඒ ධනාත්මක කොටස වගේම ඍණාත්මක කොටස වැඩිහිටියෝ ඉදිරියේ තියෙනවා. එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ මේ ඉදිරියට නිර්මාණය වෙන වැඩිහිටියෝ සහ ඉදිරියට නිර්මාණය වෙන පරපුර වැඩිහිටිය එක්ක ලෝකයේ ලස්සන කරන්න දායක වෙන විදිහ. අපි අද ඒ කියන තැනට පුංචි නියතුලින් පහරක් එල්ල කරනවා. ඒ පහර දිගින් දිගටම අපි කුඩු වෙලක් දක්වා වර්ධනය කරනවා. කොහේනි කලාකාරයේ ආරම්භයේ ඒක ලෝකයේ වෙනස් කරන්න මේ අපි නියතුලින් අද එල්ල කරන පහරින් ලෝකයේ යම් දිනක බලපෑමක් වෙන්නේ. ඒ බලාපොරොත්තුවෙන් අද දවස අපි ගත කරමු. ඒ සඳහා පැමිණි සියලු දෙනාම අද දවස පුරාවට සවස් 4 වෙනකම් අපිත් එක්ක රැඳී සිටින්න කියන යෝජනාව මම ඔබට ඉදිරිපත් කරමින් සමගන්නවා.